තමනාද හැමදෙනාගේම අවසරයි අපේ මේ දේශක තරුණ මහත්මයා ඇතුළු ඒ දෙදෙනා ගැනොත් අපේ විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමන් වන මහාචාර්ය ගාමිණී සේනානායක මැතිතුමා ඒ වගේම සංගම නියෝජ්‍ය සභාපතිතුමා කහර සභාව සමිති නියෝජිත තමනාන්තලා හැමදෙනාගේම අවසරයි. අපේ සකසුරුවම් දිනය ගැන කතා කරනකොට ලංකාවේ මේ වචනේ පාවිච්චි කරුවේ සනස සම්පකාර ව්‍යාපාරෙන් තමයි වචනේ පාවිච්චි. දැන් ඒවා වීරියෝ හරියට ඉන්නවා. 1904 තමුන්නාන්තලා අපේ වැඩිහිටියෝ සකසුරුවම කියන වචනේ පාවිච්චි කරලා බොහොම ලස්සනට වැඩසටහනක් කරගෙන ආනවා. ලංකාවේ අවුරුදු 120ක් තියෙන ව්‍යාපාරයක් තියෙනවා ඒ ඔයාලගේ ව්‍යාපාරය. එඳා හීනමානයක් ඇති කරගන්න එපා. ඔය අහන ප්‍රශ්න දිහා බලපුවාම හැතෙන ආකාරය දිහා බලපුවාම අපි නිකන් තුට්ටු දෙකට වැටෙන්න එපා. මේ රටේ බැංකුව කියන වචනේ පාවිච්චි කරුවේ මේ සනස ව්‍යාපාරයේ දාතිපිච්ච තකසුරුම්මා නායකයන් දෙන සම්පකාර. ශ්‍රී ලංකා මහ බැංකුව පනතක් ගැනත් බැංකුව කියන වචනේ පාවිච්චි කරන් තහනම් කරනකොට අපි ඊට කලින් බැංකුව පාවිච්චි කරලා තිබුණා. ඒක වෙනුවෙන් සටන් කළේ යාපනයේ අපේ සම්පකාරයක. තමුන්නාන්සලා මේ දකුණේ මිනිස්සු එහෙම තරංග කරන වැඳ ගියා මිසක් අපේ තිබිච්ච බැංකුව තමයි පළාත් බැංකුව. ආනන්ද සමිති කොටස් දාලා පටන් ගත්ත පළාත් බැංකුව. ඒක මේ යතුරු දුන්නේ ටීබී ළඟරත්න මහත්තයාට මහජන බැංකුව හදන්න බුලත් ගොනු වල තියලා. අද වෙනතුරුත් අපේ කොටස් වලට වෙළඳපොලේ වටිනාකම දීලත් නැහැ. ලාභාංශ දෙන්නෙත් නැහැ. එහෙනම් මේ සනස කියන්නේ මේ තුට්ටු දෙකේ ව්‍යාපාරයක් නෙවෙයි. එතකොට ඔයාට ආත්ම ශක්තිය දෙන්න ගැඹුරෙන් මේක යන්න. සකසුරුවම ලෝකේ ඇති උනේ ඇති කලේ ඇත්තවසෙන්ම ඔය කාර්මික විප්ලවයත් එක්ක ඇති වෙච්ච ධනේශ්වර ක්‍රමය ආර්ථිකය ධනේශ්වර ආර්ථික ක්‍රමය නිසා පීඩාවටපත් වෙච්ච යුරෝපීය මිනිස්සු ඉතිරි කිරීමේ වැඩසටහන් පටන් ගත්තා. තරුණ පිරිත ඔය ප්‍රස්ථාන මල්ලිලා පුතාලා හොඳට මේවා ඉගෙන ගන්න. කොටස් වෙළඳපොළ කියන්නේ තනිකරම බිස්නස් කාරයින්ට ප්‍රාග්ධනය සපයන තැන. ඒකෙන් අපිට ලැබෙන මහ කජ්ජක් නැහැ. ඒවට යන්න තියෙන වෙළඳපොළේ තියෙන මේක මහා අසික්කිත වෙළඳපොළක්. දුප්පත්කම වැඩි කරනවා මිසක් දුප්පත්කම අඩු කරන වෙළඳපොළක් නෙමෙයි. ඒවට අපේ කණ්ඩායම අහු වෙලා ඉන්නේ. ඔය ටෙක්නිකල් වචන පාවිච්චි කරනවා ආරාමයක් කරනවා මේක තමයි මැජික් කියලා කියනවා. මොකද ඔය යථාර්ථය හොඳට තේරුම් ගන්න. ඔය තරණ උගත් ළමයි තරණ පිරිත හැම වෙලෙම ඩොලර් කොලයක් පර්ස් එකේ තියාගන්න රුපියල් එකේ ඩොලර් එකේ කොලයක්. ඒකේ තියෙනවා ලෝකේ මොකටද ඩොලර් ලෝකෙට අඳුන්ලා දුන්නේ කියලා. අපි අද හරියට ඩොලර් ගැන කතා කරන ඩොලර් තියනවා ඌ තමයි පොහොසතා මිනිහා තමයි කීර්තිමත් මිනිස්සයා කියලා. නමුත් ඩොලර් ලෝකෙට උඩ්රු විල්සන් අඳුන්ලා දුන්නේ වහල්ලුන්ට පඩි දෙන්න. අන්තිමේ ඩොලරේට මුළු ලෝකෙම වහල් කරගන්න තමයි උත්සාහ ගන්න එකේ ලැටින් අකුරෙන් තියෙනවා. මට ඒක වෙලාවක් නැහැ ඔයාලට පෙන්නන්න. මේ මහාචාර්යතුමාගෙන් ඔය කට්ටිය විශ්වවිද්‍යාලයට අපි ආපුවාම කතා කරන්න. එහෙනම් මේ සේරම ටූල්ස් මේ අවයව තියෙන්නේ උදෙක් ඔයාගේ මගේ යහපතට නෙමෙයි. ඔයාගේ මගේ යහපතට නෙමෙයි තියෙන්නේ. ඒක තේරුම් ගන්න වැඩ කරන්න. එතන මම වැඩි වෙලා ඔයාට කියන්නේ මුත් ඔයා මේ අද රටේ උස්සලා පහලා දාන වෙළඳපළක්. ඒකට මේ දුප්පත් මිනිස්සු සල්ලි දාන්න එපා අවදානම් වලට. මුදල සිහි බුද්ධියෙන් වැඩ කරන්න. ලංකාවේ කොටස් වෙළඳ පාලනය කරන කීප දෙනා ඔයාගේ ඉතිහාසය වෙලා බැලුවොත් එක අරක්කු පෙරලා පොහොසත් වෙච්ච මිනිස්සු එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම කැසිනෝ ගහලා පොහොසත් වෙච්ච මිනිස්සු එහෙම මිනිස්සු කොටසක් තමයි ඔය වෙළඳපොළ පාලනය කරන්නේ. මම ඒකයි කිව්වා අර මෙතුමා ඒක පැහැදිලි කරනවා කෝපි වගාවට. මේ ලංකාවට ආපු සුද්දෝ මේ අර ඕස්ට්‍රේලියාවට ගිය හිරකරුවෝ වගේ බ්‍රිතාන්‍යයට එපා වෙච්ච සුද්දෝ තමයි මෙහාට ආවේ.
ඔකුන් සල්ලි අරන් ආවේ නැහැ. එතකොට දේශීය මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න හැදුවා අපේ කොටස් වෙළඳපොළ. ඩොලර් ගෙනාවේ නැහැ. දැනුත් ඔය ආයෝජක කියලා එන අය කීයද ගේන්නේ? වැඩි හරියක් අපේ දේශීය බැංකු වලින් සල්ලි ගන්නවා අය. ඉතින් මේවා මෙහෙම කතා කරන්න බෑ. ඔය කට්ටිය උනන්දුවක් දක්වන අය. මේ මං වගේ නිකන් එළොය මෙලොය නැති කට්ටිය වලපය ගොඩපය කට්ටියට මේකෙන් වැඩක් නැහැ. ඒවා ඉගෙන ගන්න ඕනේ මේ අපුච්චට වගේ. කොල්ලෝ ටිකක් මේකට එන්න. ගම්වල ඉගෙන ගත්ත කොල්ලෝ ඉන්නවා. කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. උන් දැනුවත් කරන්න. ඒ නිසා අපි මේ ජීවත් වෙන වෙළඳපොළ කියන මහා ලොකුට කතා කරන වෙළඳපොළ ආර්ථිකය දැන් අලුත් වචනයක් හදාගෙන කතා කරනවා. මොකද්ද සෝෂියල් මාකටිං මොකද්ද මගුලක් කතා කරනවා දැන්. මොකද්ද ඒකේ තේරුම පුතා? ඔයාලා තමයි ඔය ජනප්‍රිය කරන්නේ. මොකද්ද සමාජ ආර්ථික වෙළඳ මොකද්ද කියන්නේ සිංහලේ? සෝෂියල් ඉකොනොමි. සෝෂියල් මාකට්. ඒකෙන් තමයි බතුයි රයිස් දෙකම දාන්නේ. සෝෂියල් මාකට් එකේ. මම දැන් උදේත් එනකොට දැක්කා බෝඩ් එකක් ගහලා තියෙනවා බත් මෙච්චරයි රයිස් මෙච්චරයි කියලා. ඒවා හරි අගේ කරනවා තමුන් නාන්දලගේ නාය ක්‍රමවල. මතක තියාගන්න. ඒ නිසා මේ හොඳට මතක තියාගන්න අපේ අතුරු යස්තාව තියෙන්නේ අපේ සිස්ටම් එකක් ගොඩනගන්න යන්නේ. මේ තියෙන දැන් ඔබතුමා කියනවා බැංකු කඩාවට නැහැ කියලා. ඔය වෙචන කරන්නේ නිවැරදි කරගන්න. අපිත් එක්ක හදපු බැංකුව වැරදි විදිහට බැංකු ලයිසන් එක ගත්තේ. චන්ද්‍රිකා මැතිණියගේ තියෙන සම්බන්ධකම් උඩ පවුලේ සම්බන්ධකම් උඩ ප්‍රමුඛ බැංකුව හැදුවා. කෝ ප්‍රමුඛ බැංකුව? කෝ ප්‍රමුඛ බැංකුව? කඩාවැටෙන බැංකු කඩාවැටෙනවා. ඇමරිකාවේ අවුරුදු 194ක් පරණ බැංකුව පැය 24න් කඩාවැටුණා. කියන්නේ නෑ ඒවා. ලංකාවේ බැංකුව කඩාවැච්ච පළවෙනි බැංකුව ඒක. අපේ දාපු සල්ලි ගන්න පුළුවන් වුණා සමහර සම්පකාර සමිති. වණික ඒක ෆිනාන්ස් සමාගම. ඉතින් ඒ නිසා අර බුද්ධාගම වචනයක් කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. සිහි බුද්ධියෙන් වැඩ කරන්න වෙළඳපොලේ. සිහි බුද්ධියෙන් රත්තරන් වෙළඳපොළ. කවුද උච්චා වචනේ කරන්නේ? නිකන් කලබල වෙන්න එපා. බොම්බම්මටයි කකා මේ වෙළඳපොලේ හැතිරෙන්න බෑ. එනිසා සකසුරුවම කියලා කියන්නේ සක්කච්ඡ චර්යා. සක්කච්ඡ කියන්නේ මොකද්ද? සකස් කරගත්ත හැසිරීම් රටාවකට තමයි සකසුරුවම කියන්නේ. දැන් අයියේ දැක්කා මේ පත්තරවල තියෙනවා තේරෙන බැංකු දාලා තියෙන. බැංකු සකසුරුවම කියන්නේ මේ මිනිසුන්ට දීර්ඝකාලීන තැන්පත් හොයාගන්න එක ණය දෙන්න. ඒක නෙමෙයි සකසුරුවම කියන්නේ. සකසුරුවමේ එක කොටසක් තමයි ඉතිරි කිරීම. ඊට වඩා ගැඹුරුයි. යුරෝපයේ මේක පටන් ගත්තේ යුරෝපයේ කාර්මික විප්ලවය ආවදින් ඩොක්ටර් කම් මේ යුරෝපයේ කාර්මික විප්ලවය ආවදින් ඉඩම් කොටු කරනකොට යුරෝපයේ තිබිච්ච ගොයියන්ගේ පුංචි පුංචි කාර්මික ඥානය එනකොට යුරෝපයේ මිනිස්සු අන්තිම දරුණු විදිහට ගොවියෝ සම්පූර්ණ කොටු වෙන්න පටන් ගත්තා උන්ට යන්නේ මන් නැතුව. ඉතින් ඒ නිසා අන්තිමේ ජීවත් වෙන්න බෑ. ලෝකයේ ඉතිරි කිරීමේ වැඩසටහන පටන් ගත්ත සකසුරාම වැඩසටහන පටන් ගත්ත මිනිස්සයා ජර්මනියේ කුඩා ගමක ඉපදිච්ච රපයිසාන් මහත්මයා එතුමා ඒ නගරේ හිටපු මේ නගර සභා සභිකයෙක්. එයා දැක්ක දුප්පත් මිනිස්සු මේ කාර්මික විප්ලවයත් එක්ක ඇති වෙන පීඩනය යුරෝපයේ. පාන් රාත්තලක් ගන්න බෑ. පාන් රාත්තලක් හදා ගන්න දන්නේ නැහැ. ඒ මිනිහත් එක්ක එකතු කරන් තමයි පටන් ගත්තේ. 1800 ගණන් වල. අපේ මුඩුබිම් පනත අරන් අපේ ඉඩම් කොටු කරනකොට සුද්දෝ ඒ වෙලාවෙම එංගලන්තයේදී මේවා කියවන්න පුතාලා. එක්කෙනෙක් දෙන්නෙක් හරි කියවන්න නිකන් මේ
ඔළුව නැතුව මේවා කරන්න බෑ මේ වෙළඳ පොලේ අපිට. චාටිස් ව්‍යාපාරය කියලා ව්‍යාපාරයක් ඇති වුණා. 1940 ගණන් වල මිනිස්සුන්ට කන්න නැහැ. ඔය මේ ආර්ථික ක්‍රම වල වරෙන් වර එනවා. ඒ ක්‍රමයේ තුලින්ම ලෙඩ එනවා. අපි කියන්නේ වෛරස් කියලා. දැන් මේ දවස්වලත් එහෙම වෛරස් එකක් තියෙනවා. ඒකට රුසියාව හොඳ උත්තරයක් දුන්නා. මොකද රුසියාව කිව්වේ? ට්‍රම්ප් මහා ලෝකෙට කතා කරුවා මේ අපිට වඩා යුද්ධ කරන්න පුළුවන් කියලා. විනාශ කරන්න පුළුවන් කියලා. මොකද පුටින් දුන්න උත්තරේ? උඹලා මතක තියාගන්නilla රුසියාවක් නැති ලෝකයක් තියෙන්න බෑ. එච්චරයි දුන්න උත්තරේ. එහෙම හිතනවා නම් මුළු ලෝකෙම විනාඩි 15කදී නැති කරනවා කියලා. ස්ටේට්මන්ට් එකක් දුන්නා. ලෝකෙ හිතුවේ මිසයිල් මේ ජර්මනියෙන් ආපහු ගෙනියනකොට රුසියාවට නැත්නම් යුරෝපයේ තිබිච්ච මිසයිල් තේරම රුසියාවට ගෙනියනකොට රුසියාව ඉවරයි කියලා. අද ඒ කට්ටිය මිසයිල් වල මේ ලැබුම් අරන් තියෙන අවකාශය. ඒ නිසා මේ විද්‍යාත්මකව ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපිත් ප්‍රශ්නයක් දිහා බලන්න විද්‍යාත්මකව. ගතානුගතිකව බලන්න එපා. අපි පටන් ගන්නකොට සනසි ව්‍යාපාරේ තිබුණේ 1,13,00,000යි. අද අපේ බිලියන කීයක් තියෙනවද? අපි කොළඹ පැල්පත් වාසියෙන් එක්ක ආරම්භ කරපු සමිති තියෙනවාද කෝටි 200 300 තියෙන සමිති. ඒවයි අපි සකසුරුවම කියලා කරන්නේ. එතකොට ඔයාලට අභිමානයක් තියෙනවා මේක ගැන. නිකන් දොඩවන්න එපා. කරුණ ඇතුව දොඩවන්න. එතකොට 1840 ගණන් වල මේ පටන් ගත්ත සකසුරුවම වැඩසටහන තමයි අපි ජර්මන් මොඩලයක් විදිහට ලංකාව ගණන් ගත්තේ. ඒක තමයි අපි 1904 එදා හිටපු සුද්දෝ. ඇයි ඒක අඳුන්ලා දුන්නේ? ඇයි ඒක අපිට අඳුන්ලා දුන්නේ? අපේ ඉඩම් ටික කොල්ල කාලා ඔය දකුණේ උඩ රට ඔය සේරම තිබිච්ච ඉඩම් ටික සේරම කොල්ල කාලා කුරුණෑගල ඒ පැත්තේ අපි සීමා කළා පොඩි නායන ඉඩම් වලට. කඳු බෑවුම් වලට අපේ ගම්මාන සීමා කළා. දැන් බලන්න අද නායන ගම්මාන කොහෙද තියෙන්නේ කියලා. අපේ තිබිච්ච භූ රූපණය සම්පූර්ණ වෙනස් කළා. අපේ දියබෙත්ම කන්ද උඩ රට කියන්නේ. කවදාකවත් ඕකට අත තිබ්බේ නැහැ. ඕක අපේ වර්ජින් ෆොරස්ට් එකක්. අපි කොංගෝ වනාන්තරයට ඇමේසන් වනාන්තරයට සමාන වනාන්තරය සිරිපාද අඩවිය කියන්නේ. උන් හිතාමතා එක කළේ. මෙන්න මේ වෙලාවේ තමයි මිනිස්සු නැගිටි කියන බයට ඔය එක්සත් සහකාර සමාගම් කියලා සමිතිය හදලා ඊට පස්සේ 30 ගණන් වල දෙපාර්තමේන්තුවක් හදලා එයා කන්ට්‍රෝල් කරන්න පටන් ගත්තා ඔය කට්ටිය තේරෙම. එහෙම කරලා උන්ට ඕන අවයවය තමයි හදාගත්තේ. එඳා සකසුරුවම කියන්නේ නිකන් අපිට අඳුන්ලා දුන්න එකක් නෙවෙයි. ඔවුන්ගේ ආර්ථිකය ඔවුන්ගේ සමාජ ක්‍රමය පාලනය කරගන්න පාවිච්චි කරපු උපකරණයක්. ලංකාවේ තියෙන බැංකු ක්‍රම ශ්‍රී ලංකා මහා බැංකුවේ ඉඳලා බැංකු ක්‍රමේ තියෙන්නේ යුරෝපීය මූල්‍ය වෙළඳපොළට සරිලන විදිහට. එයාගෙන් සම්මානයක් එම ලැබුණොත් පත්තර පිටු ඉවරයි. පත්තරේ දාන අපේ බැංකුව සම්මාන රත් බැංකුවක් කියලා. කාගෙන්ද සම්මාන ගත්තේ? අපේ මිනිසුන්ගෙන්ද? එතකොට ඔයා හොඳට මතක තියාගන්න අපි සකසුරුවම දකින්නේ ක්‍රිටිකල් විදිහට තර්කානුකූලව. ඇයි අපි ඉතුරු කරන්නේ? ඒ ඉතුරු කරන මුදලෙන් අපිට ප්‍රයෝජනයක් නැත්නම් අපි ඇයි ඉතුරු කරන්නේ? අපේ සල්ලි ටික අරන් මේ ඊයේ පෙරේද අපි ගමකට ගියා. මායිතාව ආචාර්ය ලයනලිරුකොම් මැතිතුමා අපි දෙන්න. ඒ ගමේ එක හරකෙක් නැහැ. එක හරකෙක් නැහැ. සත්තු නැහැ. ට්‍රැක්ටර් වලින් හාන්න පටන් අරන් තියෙනවා. ට්‍රැක්ටර් වල ණය දෙනවා. හරකෙක් ගන්න කවුද ණය දෙන්නේ? ඒවා අවදානම්. ඒවට දෙන්නේ නැහැ. කාටද ප්‍රයෝජනේ? ඒ කියන්නේ ඩීඑස්එන් නායක මහත්තයා කිව්වේ ඔය ට්‍රැක්ටර් වලින් ගොමයි මුත්‍රා එනවත් දන්නේ නැහැ නේ. එනවා නම් මං ගන්නම් කිව්වා.
මිනිපේ යෝජනා ක්‍රමය ආරම්භ කරලා ජර්මන් පර්ගියුසන් සමාගමෙන් ආවා ට්‍රැක්ටර් දෙන්න. දියත අහගෙන හිටියා ජන අපේ පළවෙනි අගමැතිතුමා. අපේ හරක් ගෙන්නම් අපිට පෝරම් වෙනවා මුත්‍රායි ගොමයි ඔය ට්‍රැක්ටරෙනුත් හම්බ වෙනවාද? හම්බෙන්නේ නැත්නම් මට එපා ඔය ට්‍රැක්ටරේ. ඒ වගේ ගට්ස් තියෙන්න ඕන මිනිසුන්ට. මේක එක එක තියරි වල පෙන්ද වෙන්නේ නැතුව ඒවා තමයි හරි කියලා තර්ක කරන්නේ නැතුව අපේ පොළවේ යථාර්ථයට එකතු වෙන්න ඕන. එතකොට ඔය කටේ ගමේ හැම කෙනෙක්ම මත තියාගන්න පුළුවන් තරම් ගිනුම් විවෘත කරලා අල්ලි ගන්න. හැබැයි පාවිච්චි කරන්නේ ගමේ සම්පත් ගමට. කුඩා ව්‍යවසායකයා දිනු කරන්න අපිට පිට බැංකුව වල සල්ලි ඕන නැහැ. මොකටද? පොඩි එකා රුපියල් 50000ක් ලක්ෂයක් දෙන්න. මෙතන ඉන්න සමිතිය එක්කෙනෙකුට ඒක පුද්ගල ආදායම කොච්චරද? ඔයාගේ සමිතියේ එක්කෙනෙකුට දෙන පුද්ගලික ණය සීමාව කොච්චරද? ලක්ෂ 75යි. අප නැතුව 5යි. ලක්ෂ 5න් පුංචි ව්‍යවසායකයෙකුට කරන් තියෙන දේවල් කොච්චරද? අපට අපෝ නැහැ. කොයි බැංකුවද ලක්ෂ 5ක් අප නැතුව දෙන්නේ? ඔකට 15ක් දෙනවා අමිතිය. හැබැයි බරපතල වැඩි අතුරු කිරි කීයක් දෙනවා? ලක්ෂ 3යි. මගේ සමෙත් කීයක් දෙනවා? කීයද? ලක්ෂ 3යි. අප නැහැ. මා හිටපු ගාන කෙනෙක් දිසානායක මැතිතුමා එක්කන්ගෙන් අපේ සමිතියේ පේමන්ට් කොල්ලන්ට ණය දුන්නා. රුපියල් 1,50,000 ගානේ. තවත් පේමන්ට් කොල්ලෙක් අත්සන් කරපන් දීපන්. අපි දුන්නේ එහෙමයි. එතුමා බය වුණා ඒ ණයලුම් පත්‍රට ණය ටික ළමයින්ට දෙන්න. කිරිවන්දිනේ ඔයා දෙන්න මං ඉන්න බවක් කියන්න එපා කියලා. සත්‍යයට ආය වෙනවා. සත්‍යයට ආය වෙනවා. එහෙනම් සකසුරුවම කියන්නේ මිනිහෙක්ගේ ජීවිතේ නිර්මාණය කරන වැඩසටහනක් බව ඔලුවට ගන්න. සල්ලි ඉතුරු කරන්නේ නැති කිසි මිනිහෙකුට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න බෑ. එඳා මිනිහෙකුට ජීවත් වෙන්න ඉඩ දෙන උපකරණයක් තමයි සකසුරුවම. එහෙම නැත්නම් බිම වැටිච්ච පරිප්පු වැටි තරම් වැලිත් එක්ක ආයතරයක් මේ මුට්ටියට දාන එක නෙවෙයි. ඒක තමයි අර මෙතුමාගේ මසුරුකම. මච්චරිය. මසුරුකම නෙවෙයි සකසුරුවම කියන්නේ. උපයන දේ කල්පනාවෙන් වියදම් කරන්න. අපි ඒකනේ කියන්නේ ලැබෙන හැම සතයක්ම පළමුව සමිතියේ තැන්පත් කරන්න. අවශ්‍යම සතයක්ම කල්පනා කරලා ආපහු ගන්න. දැන් ෆයිනෑන්ෂල් ලිටරසි ගැන කතා කරනවානේ. දැන් සෙන්ට්‍රල් බැංක් එකත් කතා කරන මිනිසුන්ට ෆයිනෑන්ෂල් ලිටරසි උගන්වන්න. කවුද ලංකාවේ පාස්පෝර්ට් ඉස්සරලම පාවිච්චි කරපු මිනිස්සු? අද බැංකුවල පාවිච්චි කරන පාස්පෝර්ට් පාවිච්චි කරන මිනිස්සු කවුද? සනස. එක්සයිස් පොත් එකක් වගේ හදාගෙන බඩේ ගහගෙන තමයි සමිතියට එන්නේ. ඒකේ තියෙනවා හැම ලෙජරයක්ම ලැබීම් ගෙවීම් කොටස් තම්පත් තේරම එකේ තියෙනවා. ව්‍යවස්ථාවත් එකේ සමහර වට අච්චු ගාලා තිබුණා. සමිතිය. එනිසා මේ නවත් පරම්පරාව දන්නේ නැහැ. ඉගෙන ගන්න මේ තාත්තලා අම්මලා ඔය කරපු වැඩේ නිකන් තුට්ටු දෙකේ වැඩක් නෙමෙයි. හරයක් ඇති වැඩක්. නිසා සකසුරුවම කියන එක අපිට මෑත කාලේ පාලකයොත් එක්ක යටත් හිටවාති පාලකයොත් එක්ක අපිට ආපු අඳුන්වා දීමක් තමයි සමුපකාරය සහ සකසුරුවම. නමුත් ඊට ඉස්සර අපේ රටේ තිබුණා. අපිට තිබිච්ච ලොකුම බාධකය තමයි අපි සකසුරුවම් කළේ ඉස්සරලම. මේ පුංචි රටේ තිබිච්ච ලොකුම බාධකය අද දක්වාම ජලය. අද දක්වාම ලොකුම මේ ප්‍රශ්න තිබුණේ ජලය. පසුගිය කාලේ මම මේ නේපාලේ තානාපතිතුමා ලංකාවේ තානාපතිතුමා ඒ රාජ්‍ය අමාත්‍යවරයෙකුයි අපි සාකච්ඡාවක් කළා. එයාගේ යෝජනාවක් තියෙනවා හිමාලයේ වතුර කොළඹට ගෙනත් ලෝකෙට විකුණන්න. ගානක මිස හිතන ක්‍රමේ. එයාට තියෙන ලොකුම බාධාම තමයි ඉන්දියාව එකට ඉඩ දෙන්නේ නැහැ.
ඒක මේ ලෑන්ඩ් බ්ලොක් කන්ට්‍රි එකක් නේ. අකර පැත්තෙන් ඉන්දියාව, අර පැත්තෙන් චීනේ. එයාට දෙන්නේ නැහැ. නමුත් එයාගේ මතයක් තියෙනවා හිමාලයන් වතුර හිමාල කන්දේ වතුර යුරෝපෙට යවා ගන්න පුළුවන් වුණොත් යුරෝපේ ගන්න ලැහැත්ති. යවා ගන්න පුළුවන් වුණොත් එමුද පුදුමාකාර ආදායමක්. මේකට හම්බන්තොට කවුරුත් ඉන්නවා මෙතන. නැද්ද හම්බන්තොටේ? හම්බන්තොට කාන්තාවකට අපි දුන්නා මෙහෙන් ණය. ඉස්සර දුන්නේ රුපියල් 50000යි. ඒකව පාවිච්චි කරන් පස්සේ ඊළඟට ඒක ලක්ෂ කරනවා. ඒක ඉවරනම් පස්සේ ලක්ෂ එකමාර කරලා අපි එතෙන් නතර කරනවා ණය සීමාව. ව්‍යවසායකින්ට දුන්න. මොකද්ද මේ ගෑනු කෙනා කළේ? තරුණ ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා. මම ගියා බලන්න. මොකද්ද කළේ? තමන්ගේ වත්තේ ලිඳක් තියෙනවා. පරම්පරා ගානක් වටේ මිනිස්සු වතුර බොන්නේ ලිඳෙන්. මෙයා මේ රුපියල් 50000 අරන් මොකද්ද කළේ? පොඩි මැෂින් ටික කරන්ට් එක තියෙනවා ගෙදරට. මැෂින් ටිකක් ගෙනාවා. වතුර පිරිසිදු කිරීමේ සිස්ටම් එක හැදුවා. හදලා ලිඳට ආය ගැහුවා. ගහලා වතුර බෝතල් කරලා විකුණන්න පටන් ගත්තා. ඊට පස්සේ අපෙන් තවත් රුපියල් 50000 දුන්නා. අපි දුන්නා 36 පොලියට දුන්නා. 6ද 8ද මට මතක නැහැ පොලියට දුන්නේ. සාර්ථක යනවා. දැන් අද එකෙන් වතුර බෝතලයක් ගන්න කල්ැතුව ටෙලිෆෝන් කරලා බුක් කරගන්න ඕන. මේවා තමයි ව්‍යවසායකත්වය කියන්නේ. දැන් අපිට පාඩම් ගන්නවා ව්‍යවසායකත්වය ගැන. ව්‍යවසායකත්වය ගැන උගන්වන කට්ටියට ආප්ප කඩයක්වත් දාගන්නත් බෑ. පොත කියයි. ඉතින් මට පුදුම වුණා. පස්සේ බලපුවා මං බලපුවා බෝතල් ගහලා තියෙනවා පොලිමට. ලොකු බෝතල් ලීටර ගණන් වල. ඒවා නම් ගහලා තියෙනවා බලපුවාම පළාතේ ඉන්න හොඳම රාජ්‍ය නිලධාරීන් ඇවිදින් උදේට වතුර ගෙනියනවා. අන්නේ සකසුරුවම නිසා මත තියාන්න සංගවිලා තියෙන දක්ෂකම් ඉලිප්පෙන්න ඕන. මොකද Tamanට අතමිට සල්ලි තියෙනවා. සල්ලි මහන් තත්ත්වය පෙන්වන සාධකයක් නෙමෙයි. සල්ලි කියන්නේ තමන්ගේ නිර්මාණ ශක්තිය ලෝට පෙන්වන්න පුළුවන් සාධකයක්. අන්න ඒ විදිහට සකසුරුවම ගැන ගැඹුරෙන් හිතන්න ඕයයි. යුරෝපයේ ඇතිවෙච්ච මේ ධනේශ්වර ආර්ථික ක්‍රමයත් එක්ක ඇතිවෙච්ච විනාශයට විසඳුමක් විදිහට තමයි යුරෝපීය ගොවියෝ සහ කම්කරුවෝ ආරම්භ කළේ. කම්කරුවෝ පටන් ගත්තා ඩුච්ලේ කියලා මහත්මයාගේ ප්‍රධානත්වයෙන් සීමා සහිත සමිති පටන් ගත්තා. රෆයිසාන් මහත්මයා පටන් ගත්තා සීමා රහිත අපේ සමිති. අපි අද තාමත් මේ තත්ත්වයේ ඉන්නේ. නව ජර්මනියේ ලොකුම බැංකු තියෙන්නේ අපි ආරම්භ කරපු බැංකුව. රබු බැංක් එක ගන්නකො. ලෝකේ හොඳම බැංකුවක් රබු බැංක් එක කියන්නේ. රබු බැංක් කියන්නේ සනත් සමිති 501කින්. සනස නෙවෙයි ඒ කට්ටිය කියන්නේ ක්‍රෙඩිට් යුනියන් කියලා 501කින් හදාපු බැංකුව. ලෝකයේ හොඳම බැංකු 14 හැමදාම ඉන්නවා අය. එතකොට මේ සකසුරුවම කියන එක සැලසුම් කරගෙන ඉස්සරහට ගෙනියන්න. ඒකට පිළිවෙලකට ගෙන. එතකොට මෙතුමා කිව්වා වර්තමාන වෙළඳපොලේ තියෙන අවදානම් ඒරියා. අපි අපේ ඩිග්‍රියක් තියෙනවානේ ඔයාලට. ඔයාගේ ළමයින්ට උගන්වන්න ඉගෙන ගන්න අපේ විශ්වවිද්‍යාලේ තියෙනවා රිස්ක් මැනේජ්මන්ට් and ඉන්ෂුරන්ස්. ඒ ඩිග්‍රිය නම. අපේ අවදාන කවුරු හරි වක් කියන්න ඕනේ. ඒක තමයි ඉන්ෂුරන්ස් කියලා කියන්නේ. නොපෙනෙන නොදකින අවදානමක් ගන්න එක තමයි ඉන්ෂුරන්ස් කියන්නේ. අපේ සමිතිවල ණය අපි ඉන්ෂුරන්ස් කරනවා. තම්පත් ඉන්ෂුරන්ස් කරනවා. එඳා සකසුරුවම ඔය අර ගමේ ගොඩේ පුරුදු විදියට හිතන්න යන්න එපා. ඊට වඩා ගැඹුරු දෙයක්. ලංකාවේ මිනිස්සු පටන් ගත්තේ මූල සාධකය ජලයත් එක්ක. ඊට පස්සේ ඉඩම් පරිහරණය. මේවා සේරම වෙනස් කළා. යන්න අනුරාධපුරේ පැත්තට පාරවල් හයිවේස් දාලා තියෙනවා වැඩි හරියක්. ලොකුම වැව් හරහා තමයි හයිවේස් දැම්මේ. දාලා කැඩුවා. නැච්ච දුව වැය. ඔය යන්න ඔයත්. ඊළාට මේ ගන්න තිස්ස මහරාමේ ලොකුම වැව හරහා ප්‍රධාන පාරවල් දැම්මා. දාලා මම කැඩුවා.
ජල මාර්ග සම්පූර්ණ විනාශ කළා. කන්ද උඩරට සම්පූර්ණ සිංකෝනා කෝපි තේ ඇවදින් සම්පූර්ණ භූදර්ශකය විනාශ කළා. ඉතින් මේවා අපි තේරුම් ගන්න ඕන. අපේ මුතුන් මිත්තෝ අපි නිකන් මේ හතක් පාතක් නැති જાතියක් නෙමෙයි. අපේ මුතුන් මිත්තෝ ප්‍රධාන දේ හඳුනාගෙන තමයි වැඩ කළේ. වතුර ටික රැක්ගත්තා. බසවක් කුලම වැව ඉස්සෙල්ලම පටන් ගත්තේ. කෙළවර කළේ මොකද්ද? පරාක්‍රම සමුද්‍රයෙන් සාගරය හා සමාන එකක් හැදුවා. ඒ එල්ලංගාව වැව් සිස්ටම් එක සම්පූර්ණ විනාශ කළා සුදු පාලකයෝ වදින්. අපි කොච්චර නිදහස ලැබුවත් අපේ නිදහස ලබා ගත්ත මිනිස්සු ඒවා ඉගෙන ගත්තෙත් නැහැ. ඒවා ගැන කතා කරන්නෙත් නැහැ. දැන් තැන් වල කතා වෙනවා. ගස් කොළන් කළමනාකරණය කරන එක. ඔකට සමිති වලට ගන්න සල්ලි දීලා රෙඩ් ප්ලාන්ට් බුක් එක විනාශ වී යන වටිනා ගස් ඖෂධ ආහාර සඳහා ගන්න ගස් දව සඳහා ගන්න ගස් දේශගුණික වටිනාකමක් ඇති ගස් සේර විනාශ වෙගෙන යනවා. ගම්මේ අපි කවුරුත් කතා කරන්නේ. රැක බලා ගන්නවයි කියන එක අපිට තුල නැහැ ඒක. ඒතර ඒ නිසා අපිට භූමිය රකින්න ඕන, ජල බිඳුව රකින්න ඕන, ගහකොළ රකින්න ඕන. ඊළඟට අපි දැනුම් සම්භාරයක් ලබා ගන්න ඕන අපේ ජීවිතය සාර්ථක කරගන්න. ඒකට තමයි කියන්නේ සකසුරුවම අපේ භාෂාවෙන් අපේ සංස්කෘතිය භාෂාවෙන් කියන්නේ ඒකට සක්කච්ඡ චර්යා. මේක මං කියපු වචනයක් නෙමෙයි. මේක අපේ පළානේ වජිරඥාන මහානායක ආම්දුරුවෝ ධර්ම දේශනාවකදී පැහැදිලි කරලා දෙනවා සකසුරුවම කියන්නේ මේකයි. සකස් කරගත්ත පිළිවෙලක් ඇති හැසිරීම් රටාවක් තියෙනවා එතන තියෙන සකසුරුවම. ඔබතුමාලා හිතනවා සල්ලි ටික වැඩිුණාම සකසුරුවම කියලා. බැංකු හිතන්නේ එහෙමනේ. බලන්න ගියේ ලංකාදීපේ දාලා තිබිච්ච ආටිකල් ටික කියවන්න බැංකුකරුවෝ. එයාට හරි වාසි තැම්පත් ගන්න. වැඩි අඩුවෙන්ම පොලිය දෙන්නේ මොනවටද? ඉතිරි කිරීමේ තැම්පත් වලට. කවුද ඉතුරු කරන්නේ? සාමාන්‍ය මිනිහා. සාමාන්‍ය මිනිහා ණයක් ගන්න ගියාම මේ ගන්නට දෙනවද? එතකොට වෙළඳ පොළ වටිනාකම. ඉතින් මේවා තේරුම් ගන්න. එහෙම නැත්නම් සංස කරන්න යන්න එපා. නිකන් අපි එක එක්කෙනාගේ අවයව වෙනවා. බොහෝ අය ගහනවා ඔය කොටස් වලින් පිටින් කොමිස් ගහනවා. අපිට රෙකෝඩ් දෙනවා ඕන තරම්. ෆිනාන්ස් කම්පැනි වල දානවා කොමිස් ගහනවා. ඉතින් මේවා හොඳට ඔය අය අවංකව මේ වැඩේ කරන්න සූදානම් වෙන්න. එතකොට මම කිව්වේ සකසුරුවම කියන එක අපි දකින්න ඕන කොහොමද? අපි කියවන්න ඕන කොහොමද? අපි බැංකු කියන විදිහට අපි සකසුරුවම ගැන කියවන්නේ. අපි තව කෙනෙක් කියවන විදිහට සකසුරුවම ගැන කියන්නේ. දකුණු ආසියාවේ ඒක පුද්ගල ඉතිරි කිරීම අඩුම රට අපේ රට. ඉතින් කොහොමද මේ රට දිනු වෙන්නේ? ඉතින් IMF එක ඇවිදින් කන අල්ලන එක පුදුමයක් ඈ. ණයට කාලා බුම්මන જાතියන්නේ අපි. සෝබනේ දාන්නේ ණයට කාලානේ. එහෙනම් ඔබතුමාලා මේ කණ්ඩායමක් ඉදින් මම විශාල පිරිසක් තෝරාගන්න නැතුව ඔබතුමාලා ගත්තේ මේක ගැන ඕන තරම් කියවන්න හිතන්න. අපේ දෙමාපියන් හිතන්න අපි සකසුරුවම ගැන කතා කරන මහා ව්‍යාපාරිකයෙක් ගැන කතා කරනවා මෙහෙම ආවයි කියලා. ගමේ මිනිස්සු ඉන්නවනේ අක්කර කාලයයි නැත්නම් අක්කර භාගයයි තියෙන්නේ. ඒකේ ලැබෙන වගාවෙන් ළමයි 3 දෙනා විශ්වවිද්‍යාලය ආවලා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න ඒ අක්කර භාගය ලැබෙන ආදායම පාලනය කරගත්තානේ. ඕක සකසුරුවම නෙමෙයිද? ඇයි ඒ සාර්ථක කේස් ස්ටඩි එක පත්තරයකට දාන්න බැරි? ඒ නිසා අපි වැඩ කරන්නේ එහෙම පන්තියක් එක්ක. එහෙම මිනිසුත් එක්ක වැඩ කරන්න. එමිනිසුගේ ආත්මගරුත්වය, එමිනිසුගේ කොන්ද හැම වෙලේම ශක්තිමත් කරන්න ඕන. අනික ඔය කට්ටිය අපි කරන වැඩ තැන් තැන් වල කතා කරන්න යන්න එපා. ඔය කරන නිර්මාණ ශක්තිය, අපි කරන නිර්මාණ ශක්තිය ඔය කියන විශේෂඥයෝ කාටවත් නැහැ. ගමේ ගොඩේ කාට තියෙන විශේෂඥ ශක්තිය. ඔය විකුණන් ගන්න එපා, පඬිතකම් ගෙන්න රැස්සින් වල කියන්න යන්න එපා. අපි උපාය මාර්ග තියන අපේ වැඩේ අපි කරමු. ගන්න දෙයක් තියෙනවා නම් එයායින් ගම්මු. එදා මෙන්න මේ අවස්ථාවක අපි ඉන්නේ. එඳ සකසුරුවම කියන්නේ රට වෙනස් කරන, ඔබ වෙනස් කරන, ඔබේ ගම වෙනස් කරන්න පාවිච්චි කළ හැකි ඊටාම ඉහළම උපකරණය.
ඒක මේ ඔය ඔළුව නරක් කරගන්නවා අපි බැංකුකරුවෝ අපිට බිලියන මෙච්චර තියෙන අපි තමයි කෙරුම කියලා ඔළුව නරක් කරන අතරමං වීම. යායුතු ගමන යන්නේ නැහැ. මේක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමුන්නාන්සලා මත තියන්න රටක සංවර්ධනයට ප්‍රධාන සාධකය ජනතාවගේ ඉතිරි කිරීමේ ශක්තිය. ඒ ඉතිරි කිරීමේ ශක්තියත් එක්ක පාරිභෝගික රටාව, එයා වැඩ කරන රටාව, එයාගේ කාලය කළමනාකරණය කිරීම මේවා සේරම වෙනස් වෙනවා. නැත්නම් ඉතුරු කරන්න බෑ. රත්යාදු ගහන කාලේ මරණ එකට ඉතුරු කරන්න පුළුවන්ද? වැඩ කරන්න අකමැති එකට ඉතුරු කරන්න පුළුවන්ද? දවස් වැඩි හරියක් බුදින උන්ට ඉතුරු කරන්න පුළුවන්ද? ආදායම උපයන්න පුළුවන්ද? දැන් මම අයියේ ගෑනු ළමයෙක් එක්ක කතා කරලා මගේ මිනිපිරියෙක්ගේ වයස ලස්සනට කොණ්ඩේ දාලා ඉන්නවට මම ළඟට ගෙන්න ගත්තා. ගෙනදාන අල්ලගෙන මම ඇහුවා පුතේ මාසෙකට කී සැරයක් කොණ්ඩේ සකස් කරනවද රූපලාවන්‍ය සැලුම් වලට ගිහින්. මම කියපන් මට දැනගන්න ගාන කියා මාත් වියදම් කරනවා මගේ කොණ්ඩේ හදා ගන්න. උඹ වියදම් කරන ගාන කොච්චරද? නෑ සර් මම මාස් පතා නෑ යන්නේ නෑ. එහෙනම් මාස 6කට සැරයක් යනවා. කීයද? මාස 6කට සැරයක් රුපියල් 7500ක් ගන්න ඕන. ඉතින් මං කිව්වා දැන් මාස 6ම නාන්නේ නැද්ද? ඒක දී වෙනවනේ. නෑ නානවා. ඉතින් මම මොකටද ඔය? තව මෙතනට වැටෙනවා. මෙතන ඉන්න කොල්ලෝ 7-8 දෙනා අඳුරනවා. ඒ කොල්ලෝ 7-8 දෙනා 3-4 දෙනෙකුත් කතාවද බැඳලා. එතකොට උඹට මෙතන බැඳ ගන්න කොල්ලොත් නෑ. එතකොට උඹ මොකටද මේ එන්නේ මේක හදාගෙන? පාරේ යන උඹ දිහා බලන්නද? පාරේ යන අනේක එල්ල ගන්නද ලැහැත්තිය කොණ්ඩේ සුද්ධ කරලා. මෙයාට මේ කිව්වම ගානේ hinaවේ මාධ්‍ය බලන්න පුංචි කෙල්ලා. හොඳ නිර්මාණ ශක්තියක් තියෙන හොඳ ළමයෙක්. ඇයි මේ? ඕකට තමයි මේ සමාජය සකස් වෙලා තියෙන්නේ. එතන ඉතුරු කරන්නේ කොහොමද? සකසුරුවම කරන්නේ කොහොමද? ගන්න මුදලත් මන්දි. ඒකයි කියන්නේ අපි මාස්පතා මහසභා තියෙන තැනදී ඕවා කතා කරන්න ඕන. මේ රැල්ල අපි ගමට ගේන්න ඕනද මේවා? ගමේ උම්මයි මගුල් ගෙදරට යන්නේ. ගමේ ගෑනුමයි එතනට එකතු වෙන්නේ. මේ යකෝ ඊයේ ඉඳලා සැලුම් යනවා. කොණ්ඩ 3-4ක් ඔළුවේ එල්ලගෙන යනවා අප්පච්චිලා ටික. කාට පෙන්නන්නද? අනේ ගමේ ගෑනුමනේ ඉන්නේ. උන්ද මොනවා ඇදගෙන ආවත් දන්නවා අනික ගමේ ගෑනු උන්දගේ හැටි. 아무තෙන් කියන්නේ දැන් නැහැ. කම්බි හත් පොට්ටටම උඩින් පැනපු જાති බඩු. එදා මායාව අපි ජීවත් වෙන්නේ මේ වෙළඳපොළ ආර්ථිකය නැමැති මායාවක ජීවත් වෙන්නේ. අන්න ඒකෙන් ජය ගන්න ඕනේ තමයි අපි කියන්නේ සමුපකාරය කියන්නේ සුවිශේෂ ක්‍රමයක්. පුද්ගල ව්‍යවසාය ක්‍රමය, රාජ්‍ය ව්‍යවසාය ක්‍රමය, මහජන ව්‍යවසාය ක්‍රමය සමුපකාරයි. අපි එහෙම සංසන්දනය කරලා කතා කරනවද? දැන් අවුරුද්දකට මේ එන දිනේ කතා කරන්න ඒවා. ප්‍රංශයේ තියෙන සියලුම සමුපකාර කුෂිකාර්මික සමුපකාර බැංකු සන සමිතිය වලින් ආපුවා. ඒකට පාචන ක්‍රෙඩිට් යුනියන් කියන වචනේ නායදෙන සමිතිය වලින් ආපුවා. නෙදර්ලන්තේ හොඳම බැංකුව රබු බැංක් එක අපේ සමිති 56කින් ආවේ. 51 තුල අපි මේ මහාසංගමය හදාන බැංකුවක් හදාගත්තා වගේ ඒ සමිති ටික එකතු වෙලා තමයි බැංකුව හදාගෙන අද ලෝකේ බොහොම ඉහළම බැංකුවක්. ඉන්දුනීසියාවේ සාඛාවක් තියෙනවා, හොංකොං වල සාඛාවක් තියෙනවා. ඉන්දියාවෙත් මං හිතන්නේ සාඛාවක් දාන්න ප්ලෑන් කරනවා. අපේ බැංකුවට මුලින්දම උදව් කරුවා අපේ බැංකුව දිනු කරගන්න. තන සමිතිය. ජර්මනියේ සම්පූර්ණ ඔය රෆේසන්ලා ආරම්භ කරපු නායදෙන සමිති අද බැංකුව. විශාල බැංකුව. තට්ටු 30-40 ගොඩනැගිලි වල මේ ස්වභාවය. කෝ අපේ ඉතිරි කිරීමේ ශක්තිය. ඒ නිසා මේකෙන් අපිට රටක සියලු වැඩ අපිට කරන්න බෑ. දැන් චීනේ තියෙනවා CCC කියලා. Chinese Credit Cooperatives. CCC.
වටී බීලංගරත්න මහත්මයා මහජන බැංකුව හදනකොට එතුමා එහෙ පිලිප් ගුණවර්ධන මහත්මයා වෑයම් කළේ නම දාන්න කෝපරේටිව් ඩෙවලොප්මන්ට් බැංක් කියලා. පිලිප් ගුණවර්ධන මහත්මයාට එක් කරගන්න දුන්නේ නැහැ මේ ආණ්ඩුවේ හිටපු කණ්ඩායම. එතුමා ආණ්ඩුවෙනුත් පැන්නුවා. ඊට පස්සේ ඩී.බී. ඊළඟරත්න මේක බාරගත්තා. එතුමා තමයි මහජන බැංකුවයි ඉන්ෂුරන්ස් රක්ෂණ සංස්ථාවයි එකට 52කින් පටන් ගත්තේ. මහජන බැංකුව හදන්න ගත්ත මොඩලය චීන මොඩලය. සමපකාර සමිති ලින්ක් කරනවා බැංකුවට. මොකද අපේ තිබුණේ පළාත් බැංකුව එහෙම. පළාත් බැංකුව, දිස්ත්‍රික් බැංකුව, ඊළඟට ණයදෙන සමිති. ඒකෙන් තමයි ලංකාවේ බැංක් ක්‍රමය අපි සමපකාර බැංක් ක්‍රමය හදාන්න තිබුණේ. ඒක තමයි ආණ්ඩුවට අරන් වඩා හොඳින් කරන්න කියලා අරන් මහජන බැංකුව පටන් ගත්තා. මහජන බැංකුව හොඳයි. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. මහජන බැංකුව ඊළ මට්ටමක තියෙනවා. නමුත් අපිට ඇති වෙන්නේ මොකද්ද? අපේ බැංකුව අපිට නැති වුණා. ඔව්. ඉතින් ඒ නිසා මේවා හොඳට ඉගෙන ගන්න. නිකන් එකපාරට මේ හීනෙන් බය වුණා වගේ ණයදෙන ධන සමිති කරන්න යන්න එපා. මේකට හොඳ ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසය අපේ දුක් විඳ අවස්ථා අනන්ත තියෙනවා. දැනුත් දුක් විඳිනවා අපි. එතෙන්ද සකසුරුවම කියන්නේ දුප්පත්කම තුරන් කිරීම සඳහා අඩු ආදායම් ලබන මිනිසුන්ගේ ආදායම් ශක්තිය වැඩි කිරීම සඳහා අප විසින්ම පාවිච්චි කරන්න පුළුවන් අපේම අවයවයක්. ඒ කියන්නේ අපිනේ තීරණය කරන්නේ පොලිය. කවුද අපිට අපේ පොලියට බලපෑම් කරන්න පුළුවන්? කාටවත් බෑ අපිනේ තීරණය කරන්නේ. අර සභාව. කාගේ සල්ලිද? අපේ සල්ලි. අපේ සල්ලි. ඒ නිසා ඔය හොඳට මතක ගන්න අපිට ග්‍රාමීය ප්‍රාථමික සංවර්ධනයට කෙලින්ම අත දෙන්න පුළුවන් මිනිස්සු අපි. අපිට බෑ හයිවේස් හදන කොන්ත්‍රාත්කාරයන් ණය දෙන්න. මහා ලොකු සාප්පු සංකීර්ණ වලට අපිට ණය දෙන්න බෑ. අපිට පුළුවන් අපේ මට්ටමේ අපේ ආර්ථික තත්ත්වය දිනු කරන්න අපේ ඉතිරි කිරීම අපට ප්‍රමාණවත්. ඒක මොකටද කොටස් දෙන්න බලන්න දාන්නේ? ඔය ලැබෙන තුට්ටු දෙකේ වාසියට. ඉතින් ඒ නිසා ඔබතුමාලා කල්පනා කරන්න ඔය කටේ සමිති වලට එයි නොඑක් නියෝජිතයෝ අවදින සභාපතිතුමාට ඉතින් නොඑක් දේවල් කතා කරයි මම කළමනාකරුවන්ට කතා කරයි අපිට ලැබෙනවා ආරංචි නොඑක් ඒවා එනවා අපිට ගම්වල සමිති වල සමාජිකයෝ. සර් මෙහෙම සින්දුවක් යනවා අපේ වැඩ සමිතිය කියලා. මොකටද මේ? එදා මේ සන සමිති කරන්න මේක ක්‍රම තුනක් ලෝකේ තියෙනවා. එක ක්‍රමයක් තමයි රජෙන් සියල්ල කරන එක. ඔය චීනේ වගේ රටවල් සියලුම දේ රජෙන් තමයි තීරණය ගන්නෙ. මහජන සංවිධානත් රජයේ අවයවයක්. දැන් සම්පකාර ව්‍යාපාරයේ සභාපති පරිපාලන ප්‍රොටෝකෝල් එක අනුව චීනේ නියෝජ්‍ය අගමැති. ජාතික මහා සංගමේ සභාපති නියෝජ්‍ය අගමැති. ඒ සිස්ටම් එකේ ප්‍රොටෝකෝල් කියුබාවේ කිසිදු කෙනෙකුට පාර්ලිමේන්තුවට යන්න බෑ. ප්‍රාථමික සම්පකාර සමිතියක සමාජිකයෙක් වෙලා නම්බුකාර විදිහට වැඩ කරලා නොතිබුණු. පක්ෂ ක්‍රමයක් නැහැනේ. ඒ රටවල පාවිච්චි කරන අයද වියට්නාමෙත් එහෙමයි. ඔය දිනුනේ හැම රටකම පල්ලෙහා මට්ටම තනිකර හසුරවන්නේ සම්පකාරයෙන්. අපි සූදානම්ද? අපිට කරන්න පුළුවන්ද ගම හසුරවන්න? රජය දෙන්නේ නැහැ. මොන රජය කවුද දුන්නේ? එයාටත් රජය දුන්නේ නැහැ. යන මිනිස්සු දෙන්නේ නැහැ. හරි. දැන් යන්නේ ඉතින් හිතන්න. අපිට යම් අවස්ථාවේදී පුළුවන්. අපිට බැංකු කියන වචනේ පාවිච්චි කරන්න දුන්නේ නැහනේ. බැංකු පනත වෙනස් කරුවානේ මේ මහ බැංකුවේ බැංකුව කියන වචනේ පාවිච්චි කරනවා නම් මේ එයාගේ අවසර ගත යුතුයි. පාවිච්චි අවසර නොගෙන පාවිච්චි කරන්න නම් දවසකට 2500 රුපියල් 25ද? රුපියල් 25 දර ගන්න. මටමයි එව්වේ. මගේ සමිතියේ සෙන්ට්‍රල් බැංකුවෙන් ලියුම එව්වේ. ඉතින් අපි බැංකුව කියන එක පාවිච්චි කරලා තියෙන්නේ සෙන්ට්‍රල් බැංකුවේ පටන් ගන්න ඉස්සර. ඊට පස්සේ සිද්ධ වුණා එයාට සමපකාරයට බැංකුව කියන වචනේ පාවිච්චි කරන්න අවසර දෙන්න. මේවා උඟ දෙනේ දන්නේ නැහැ. දැන් ලියාපදිංචි සම්පකාර සමිතියේ බැංකුව කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. සෙන්ට්‍රල් බැංකුවේ චක්‍ර ලේඛනයකින්ම නිදහස් කරලා තියෙනවා. ලියාපදිංචි වෙච්ච සම්පකාර සමිතිය මූල්‍ය කටයුතු කරන සම්පකාර සමිතියට
බැංකුව කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ චක්‍රයේ පිටපතක් තියෙනවා. පිටපතකයි මහතංගේ මහරා ගන්න. අපේ සමිතියට මගේ ප්‍රාථමික සමිතියට එව්වා. ඒ නිසා ඔයා හොඳට මත් යන්න මේක නිකන් මේ නිකන් උපාසකම්මලගේ සමිතියක් කරන්න යන්න එපා. අනේ සුවපත් වේවා. අනේ සුවපත් වේවා. ඒ ಜಾති සමිතියක් නෙමෙයි මේක. මේක තාර්කානුකූලව තමන්ගේ වත්කම් කළමනාකරණය කරන්න පුළුවන්. ඒ වත්කම් වලින් තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න පුළුවන් වැඩසටහන. ඒ ගැන හැඟීමක් ඇති කරගන්න. රජයට වාසි අපේ වගේ ආයතන තියෙන එක. රජයට වාසි. ඕනම රජයකට අපේ වගේ ආයතන වාසි. ඔය නිෂ්පාදන ආර්ථිකයක් ගැන දැන් කතා කරනවානේ. ගමේ අක්කර කාලේ භාගේ අක්කරේ මිනිස්සු වැඩි හරියක් ඉන්නේ තෙත් කලාපේ. අක්කරයක් නෑ අක්කර භාගේ වගේ. වියලි කලාපේ සමහරටක අක්කරයක් දෙකක් තියෙනවා පවුලකට. මේ සර් දන්නවා ඇති විස්තර මොකද එතුමා කුසිකර්ම මහාචාර්යතුමෙක්. ඉතින් මේ අක්කර භාගයක් තියෙන එකක් හදාගන්න මිලියන ගණන් ණය ඕනද අපිට? රජෙ මොකටද ඔක අස්තසම දුන්නා කාලයක්. තව කාලයක් දුන්නා මොකද්ද? සමෘද්ධිය. තව කාලයක් දුන්නා සෞභාග්‍ය. තව කාලයක් දුන්නා මේ නෑ ජනසවිය. අටේ නැති නම් දාලා සල්ලි දුන්නා. ඔය භාණ්ඩකාරී සල්ලි නේ. මොකටද භාණ්ඩකාරී සල්ලි තමුන්නාන්සේලා ගමට? අතුරුගේ කොච්චරද වත්කම? කෝටි 300ක්. සමිතිය පටන් ගත්තේ කීයනේ අවුරුද්දද? 85. දවකට හිතන අපි තමයි මේක රජෝ කෙරුවේ කියලා හිතා. ඔය පණිවිඩය ගියේ 85 වෙලා ගමට. බලන්න ඔය ගත්ත උත්සාහයේ ප්‍රතිඵලය. කොයි සමිතියද තියෙන්නේ? මහලොකුට කෑ ගහලා ආණ්ඩුවක් පිටිට අවුරුදු කීයද තියෙන්නේ? පහක් තිබ්බේ නෑ දෙකමාරෙන් පැන්නුවා. ඒ නිසා මේ සනසේ ඔබතුමාලා නිකන් මේ මිනිස්සු ඉස්සරහා පිට නිකන් තුට්ටු දෙකට වැටෙන්න එපා. ඔච්චර වැඩ කරලා ගමේ. ඊළාට ගමේ සල්ලි පිටට යන්න දෙන්න එපා. පිට යනවා නම් සම්පූර්ණ තක්සේරු මතක තියාගන්න. සභාපතිත්ව අතුරු කාරක සභාව මිනිස්සු පිළිගන්නේ නැහැ. අපේ සමිතිය තැම්පත් වෙන්නේ නැහැ කියනවා. ඉතින් තමයි බක් කියන්න ඕනේ ඒකට. තමන් ගැන විශ්වාසයක් තියෙනවා. මේ සල්ලි ගෙනත් දානවනේ. ඒ විශ්වාසය දිනා ගන්න. කිසි වැඩක් කරන්න බෑ ජනයාගේ භක්තිය සහ විශ්වාසය නැත්තම්. මිනිසුන්ගේ භක්තිය සහ විශ්වාසය තියෙන්න ඕන. ඒකට ඉතින් ඉගෙන ගන්න ඕන. කලබනාකරණය ඔය කියන දැන් මෙතුමා අර කතිකාචාර්ය අපේ තරුණයා කියපු කාරණා ඔය ඉගෙන ගන්න. ඒවා තාක්ෂණය. තාක්ෂණය කරන්න ඔළුව පණ තියෙන්න බෑ. ඔළුව පිරිසුදු තියෙන්න බෑ. කියන්නේ බුදුහාඳුරගේ මනෝපුබ්බං ගමා ධම්ම. හිත හදාගන්න. වැනෙන්නේ නැතුව. අය බැංකු හදන වෙලාව අපිට කිව්වේ උඹලට පුළුවන් බංකු හදන්න කියලා. අපි බැංකු හැදුවානේ. ඒක රැක්ගත්තේ නැති එක ඔය කට්ටියගේ වරදක්. හදලා දුන්නා. ඒ නිසා සකසුරුවම කියන එකට නව අර්ථකථනයක් නැහැ යථාර්ථය දෙන්න. සකසුරුවක් නැති ගෑණියෙකුට මිනිහෙකුට අනාගතයක් නැහැ. සකසුරුවමක් නැති පවුලකට අනාගතයක් නැහැ. සකසුරුවමක් නැති රටකට අනාගතයක් නැහැ අපිට උනේ ඒක. අපිට උනේ ඒක. එතකොට මේක ජාතික වැඩසටහනක් බව හිතේ තියාන පුළුවන් නම් ඔයාගේ ඔය පරිශුද්ධ මට්ටමේ තියෙන සමිති 10 15 වාරි එකතු කරගෙන පැයක් දෙකක් මේවා සාකච්ඡා කරන්න. තම නැනපම නින්දන ගන්න. මොකටද මම ඉතුරු කරන්නේ? ලංකාවේ හොඳම ආර්ථික වශයෙන් ලංකාව පීක් ඉහළටම ගිය කාලේ තමයි පරාක්‍රම බාහු රජුරන්ගේ කාලේ. පරාක්‍රම සමුද්‍රය හදපු කාලේ. මොකක්ද එයාගේ ස්ලෝගන් එක? අහසින් වැටෙන හැම දිය බිඳුවක්ම තුන්වර පාවිච්චි කර මිස මහ මුහුදට යවන්නේ නැහැ. අපිත් වෑයම් කරන්න ගමට එන හැම සතයක්ම අපේ සමිතිය හරහා යනවා මිසක් පිටට යන්න දෙන්නේ නැහැ. ඔයාලට ගණන් බලන්න ඔය කට්ටියට රුපියල් 100ක් තිබුණොත්
300ක ගණදෙනුවක් කරතයි. රුපියල් 100 300ක් දක්වා රෝල ගෙනියන්න පුළුවන්. ශේෂපත්‍රයෙන් බලන්න. ශේෂපත්‍රය කල්පනාකාරවරියෝ වරු හදන්න. අපේ තියෙන ප්‍රාග්ධනය අපි කොච්චර ණය බවට පරිවර්තනය කරලා තියෙනවා. 3 ගුණයක් ණය දෙන්න පුළුවන්. ඒ රෝලනේ. දෙන එක ආපහු ලැබෙනවා. ඒක ආපහු දෙනවා. ආයෙ ඒක ලැබෙනවා. ඒක ආයෙ ආපහු දෙනවා. අන්න ඒ වගේ සංවර්ධන ක්‍රියාවලියකට සමිති ටික අවතීර්ණ වෙන්න. නැත්නම් ඔයා වැඩි කල් තියෙන්නේ නැහැ. අපේ සමිති ආයෙත් සැරයක් අර 70 තිබිච්ච තත්ත්වයට වැටෙනවා. දෙපාර්තමේන්තුව රටේ නැති නීති දානවා. ඉතින් ඔය වලම මම කතා කරන්නේ සකසුරුවම කියන්නේ ඉතිරි කිරීම නෙමෙයි. ඉතිරි කිරීම කියන්නේ සකසුරුවම එක අංගයක් විතරයි. ඒක සුළු දෙයක්. හරියට ඉතුරු කරන මිනිසෙක් කාටවත් අතපාන්නේ නැහැ. කාටවත් යටත් වෙන්නේ නැහැ. කාගේවත් පෙන්දෙක් වෙන්නේ නැහැ. අපේ ශක්තියෙන් වැඩ කරනවා. දැන් ඔයත් එක්ක මම වැඩ කරන නිසා මගේ අදහස් ඔයා ක්‍රියාත්මක කරමු නිසා අද මොකද්ද මට ඕන තැනක කතා අර්ථයකි මේ වගේ පුංචි ව්‍යාපාරයකින් මේ රටේ රැකියා නොතිබිච්ච දරුවන් 20000කට විතර රස්ස දීලා තියෙනවා. සමහර සමිතිවල ඉන්න 50 60. මොකද්ද ගමේ තියෙන රාජ්‍ය සංවිධානයේ ඔච්චර කොල්ලන්ට රස්ස දුන්නා? ඇයි තුම හයිලයිට් කරලා ගන්න නැත්තේ? අපේ ට්‍රෙෂරේ සල්ලි හම්බුණාද? රැකියා ප්‍රශ්නේ ඉඳන්. සමාජිකයන්ගේ පමණයි. සමාජිකයන්ගේ ගමේ සල්ලිනේ අපි පිළිවෙලකට හසුරුවාගෙන සේවකයෝ තමන් ගන්න පඩියට වඩා වැඩි වැඩ කරනවා. රාය 10 12 වෙනකම් වැඩ කරන ළමයි ඉන්නවා. ඇයි මේ වගේ කරන්නේ නැත්තේ? ඒ නිසා අපි සකසුරුවම ගැන කතා කරනකොට නිකන් උඩ මට්ටමින් කතා කරන්න එපා. ගාතයම කියනකොට ආඳුරු පෙන් දෙන්නේ. ඉන්දියාප්ප 10ක් සම්බෝලයකුත් හදලා හොද්දකුත් හදලා ආඳුරන්ට පරිත්‍යාග කරලා පූජා කරලා අම්මා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කේමා විසාකා යසෝදරා මහමායා ප්‍රජාපති මෙයා ප්‍රජාපති මෙයා ප්‍රාර්ථනා කරා ඉන්දියාප්ප 10යි. ඉන්දියාප්ප 10 දුන්න ගමන් ප්‍රජාපති වෙන්න පුළුවන්. කොල්ලෝකට ගාථාවක් හදන්න තියෙනවා. ඒක සුරුට්ටන් දානංච දසදහසක් සුරුට්ටු ලබ්බති. ඔය වගේ විහිළු කරන්න යන්න එපා. තනසත් එක්ක. තනදී ඊට වඩා ගැඹුරු ආර්ථික ආයතනයක්. සංවර්ධන ආයතන. මම ඊට වඩා යමක් කියන්නේ නැහැ. තමන්නාන්ත අද මේක ලබන මාසේ මේ පුළුවන් නම් ඔයාලට මහසභාව විශේෂයෙන් කැඳවන්න ඔබතුමාලාගේ මහසභාව. ඒ මහසභාවේ සකසුරුවම ගැන කතා කරනවා. හැබැයි ඔයාගේ අදහසට හානි වෙන මිනිස්සු ගැනත් කතා කරන්න යන්න එපා. අහල පහල සමිතියක් හරි සභාපති කෙනෙක් ගෙනලා කතා කරන්න. හොඳ උගතුන් ඉන්නවා ඒ උගතුන් ලව්ව කතා කරන්න. නිසා හැල්ලුවට ගන්න එපා ඉතිරි කිරීම. ජාතියක සංවර්ධනයේ ප්‍රධාන මිනුම් සාධකයක් තමයි ඒ ජාතියේ ඉතිරි කිරීමේ ධාරිතාවය. ඉතිරි කිරීමේ හැකියාව. ඒක මයින්. එහෙනම් හැම දිනාටම ජය වේවා. කාලෙකින් තරුණ තරුණියෝ ටික හම්බුනේ. ජය වේවා.